බුදුහාමුදුරගේ ගුණය ගැන සාරිපුත්ත හාමුදුරුවෝ තරම් දැනන් හිටපු උත්තමෙන්නේ නැහැ. බුදුහාමුදුරන්ගේ ගුණය ගැන දන්නේ බුදුහාමුදුරුවෝ තමයි. හැබැයි සාරිපුත්ත හාමුදුරුවෝ තමයි යෝග ගැන පොඩ්ඩක් හරි දැනගත්ත කෙනෙක් හිටියේ. ඊතර ආසාදී බුදුහාමුදුරුවෝ මෙහෙම ගුණ තියනවා කියලා සාරිපුත්ත හාමුදුරුවෝ කියනකොට බුදුහාමුදුරුවෝ ගිහිල්ලා අහනවා සාරිපුත්ත ඔබ කොහොමද බුදු කෙනෙක්ගේ ගුණය කොහොම කියන්නේ කියලා. ඊට සාරිපුත්ත හාමුදුරුවෝ කියනවලු ස්වාමීනි ඔබ වහන්සේගේ ගුණේ නම් මට දිවසින්වත් මගේ නුවණින්වත් බල්ල ඉවර ගන්න බෑ. හැබැයි ස්වාමීනි මම සසරේ පෙරපු පාරමිතාවල ඒ පාරමිතා පුරපු විදිය මම දන්නවනේ. මට තේරෙනවා මම මෙච්චර පාරමිතා පුරන්න මෙච්චර වෙහෙසුණා නම් ඔබ වහන්සේ බුදු වෙන්න මට වඩා සෑහෙන්න පෙරම් පුරන්න ඇති කියලා. ඒ අනුමාන ඥාණයෙන් තමයි මම ඔබ වහන්සේගේ ගුණය ගැන මේ කියන්නේ කියලා උන්වහන්සේ කියනවා. ඒ හින්දා තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ බුද්ධෝපි බුද්දස්ස බණෙය්‍යවන්න අප්පම්පිචේ අඤ්ඤම භාසමානෝ. ඔය ගාථාව ඊටම රමණීය බුදුහාමුදුරුවෝ කියනවා තථාගතයන් වහන්සේ නමක් ලෝකත්‍රේ පහළ වෙලා බුද්ධත්වයේ ලැබලා සත්‍ය නැත්තම් චතුරාර්ය සත්‍ය දේශනා කරන එක පසකින් තියලා බුදු කෙනෙක්ගේ ගුණේ වර්ණනා කරන්න ගත්තොත් තථාගතයන් වහන්සේට පිරිනිවන් පාන්න වෙනවා. ඒත් බුද්ධ ගුණය දශමයක්වත් කියලා නිමරන්න වෙන්නේ නැහැ. පැහැදිලි? ඒ හින්දායි පින්වත්නි අර කියන්නේ මිහි මඩල පවා කම්පා වෙන ගුණයක් තිබ්බ උත්තරමෙක් තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. මේ නිසා පින්වත්නි බුදුහාමුදුරුවෝ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව කෙනෙක්ව සතර අපායෙන් අයින් කරන්න පවා බලවත් කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා ශ්‍රද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් යම් කිසි කෙනෙක්ගේ හිත තුළ බුදු පියාණන් වහන්සේ කෙරෙහි තියෙනවා නම්, ධර්ම රත්නය කෙරෙහි තියෙනවා නම්, සංඝයාගේ කෙරෙහි තියෙනවා නම්, ඒ කෙනා සතර අපායේ දුරට වහගන්න මට්ටමේ ඉන්නවා කියනවා. පැහැදිලි? ඒක තේරුම් ගන්න කාලයක් එනවා බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද කියලාවත් නොතේරෙන මට්ටමට බුද්ධ කියන වචනවත් ලෝකෙ හම්බෙන්නේ නැහැ. එදාට තියෙන අසරණකම පොත් ලක්ෂක ලිව්වත් දෙලිවර ගන්නත් බෑ. ඒ නිසා අද තියෙන වාසිය, ලාභය හිතන්න බැරි තරම්. ඒ නිසා අපි මන්දි තථාගතයන් වහන්සේලාට මලක් පහනක් පූජා කරන්න අවස්ථාව ලැබෙන එක හිතන්න එපා නිකන් මේ හැමදාම ලැබෙන අවස්ථාවක් කියන. ඒක ලැබෙන්න ඉතාම කලක්. හරි. ඉතින් ඒ නිසා තමයි සත්පුරුෂයෝ හැමදාම කියන්නේ මලක් හරි කමන්නේ බුදුහාමුදුරුවන්ට පූජා කරලා වඳින්න ඒ මල් පූජා කිරීමේ ආනිසංසයම. නැවත මලක් පූජා කරන්න ඕනේ නැති තැනටම ගේන්න. හරි.